පින්නතුනි එක හතු වර්ගයක් තියෙනවා. ඒ හතු වලට කියන්නේ නයි හතු කියලා. ඒ නයි හත්ත පිපෙනකොට අහලා තියෙනවා දැකලා ඇතිනේ. නයි හත්ත මුදුනෙන් පස් ටිකක් අරගෙන තමයි පිපෙන්නේ. අපේ ජීවිතත් ඒ වගේ පින්නතුනි. මරණය නැමැති පස් ටික මුදුනේ තියාගෙන අපි ඉපදෙන හරියට නයි හත්තක් වගේ. මේ අහසේ වලාකුළු හුලං හමලා විසිරුවල දානවා වගේ අපිත් මැරෙන දවසක් එනවා. සියලු භෝග සම්පත් විපතකින් නැති කරලා දානවා වගේ අපිත් මැරෙන දවසක් එනවා. හුලං හමලා ගස්වල කොළමල් බිම දානවා වගේ අපිත් මරණය සිද්ධ වෙන දවසක් එනවා. ගස්වල හැදෙන ගෙඩි මොනයම් හේතුවකින් බිම වැටෙනවා වගේ අපි මැරෙන දවසක් එනවා. අපේ ජීවිතේ හරියට පින්නතුනේ හුලං හමන තැනක දැල්වපු පහනක් වගේ. කොයි වෙලාවෙ මේ පහන නිවෙයිද කවුරුනම් දනේද? එහෙම ජීවිත තියාගෙන අහංකාරකම් එපා. පව්කම් එපා. අසංවරකම් එපා. ඇස් දෙක හොඳට විවර කරලා මිනිස්සුන් දිහා බලන්න රවන්න එපා. ඇහි බැම අකුලලා බලන්න එපා. හොඳට ඇස් දෙක පාවිච්චි කරන්න. කන් දෙකෙන් ඕපදූප අහන්න එපා. කටෙන් ඕපදූප කියවන්න එපා. ධර්මය අහන්න, ධර්මය කියන්න. හරියට තනකොළ ගහක් අග තියෙන පිනිබින්දුවක් වගේ. සූර්යා පායන එක ස්ථිරයි. සූර්යා පායනකොට තනකොළ ගහේ අග තියෙන පිනිබින්දුව වැටෙනවා. මරණය කියන දේ අපේ ජීවිතයට එනවා. මේ ජීවිතය නම් වූ ඉන්ද්‍රිය සිඳෙන දවසක් එනවා. ඒක නිසා පින්වත්නි, පව් කියන જાතිය කරන්න එපා. තථාගතයන් වහන්සේලා දේශනා කරනවා කත්තබ්බං කුසලං, කුසල් වඩන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං, හොඳ චරිතවත් ජීවිත ගත කරන්න, නිවන් මාගේ හැසිරෙන්න. නත්ති ජාතස්ස අමරණං, අපි කාටවත් නොමැරී ඉඳීමක් නැහැ. අනික අපි කවුරුවත් මහා සේනා ඇති මාරයා එක්ක ගිවිසුම් ගහලා නැහැ. එහෙම නේද? ඒක නිසා පින්නතුනි කුසලේ වඩන්න, අකුසලේ දුරු කරන්න.